Hello guys, ඉතින් කොහොමද සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඔන්න ඉතින් බස් එකක් යනකොට මම කියනවා අද ප්ලේ කරන්න යන්නේ කුබු නැත්තම් කබු. හරි දන්නේ නැහැ. හරි ඉතින් අපි දැන් යමු මේක ප්ලේ කරන්න. පේනති ගන් ගේම් තමයි ගහන්නේ. පේනති මේ මෙතන තියෙන ගන් ගේම්. හරිද? ඔන්න ඒක ටච් කරාම මේක ටච් කරා. හරි. දැන් අපි යමු මේක ප්ලේ කරන්න. හරි ඉතින් මේක ලෝඩ් වෙන්න තප්පර 30ක් විතර යනකම් ඔයාලා දැම්මම මගේ channel එක subscribe කරන්න. channel දෙකම ඇත්තන කිව්වොත් vlog channel එකයි මේ channel එකයි දෙකම. මොකද කිව්වොත් මේක තමයි ඔයාලට වන්න පළවෙනි gaming channel එකේ වන්න පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ gaming වීඩියෝ එක short දෙකක් වැටලා තියෙනවා. ඒ දෙක ගණන් ගන්න නැහැ. හරි ඉතින් අපි යමු. yo guys ඉතින් කොහොමද මං ඉතින් ඒ load වෙන්න ඔයාලට ගත්තේ නැහැ. තාම waiting for players පේනවා ඇති සුපිරියක් තමයි හැංගිලා තමයි ගහන්න වෙන්නේ. හරි ඉතින් පළවෙනියට කිල් එකක් ගත්තට වැඩක් නැහැ. දැන් තමයි මැච් එක ස්ටාර්ට් වුනේ. සද්ද නම් ඇහෙනවා. මම පළවෙනියටම කිල්ලුණා. ඒව ගණන් ගන්න හොඳ නැහැ. අනේ මන්න හිතන්නේ මේක පොඩ්ඩක් හොඳයි ඇවිල්ලා තියෙන්නේ ඒකයි. මම තාම කිල්ස් දිස්සුවයි. හරි මම එක කිල්ලක් කරගත්තා. ඒ කිල් එක නැති වුණා මට ආයේ. මොකද කිව්වොත් මම කිල් වුණා. මම කිව්වොත් මම මැරුණා. එතන කිව්වොත් කිල් වුණා නෙවෙයි. තව කිල් එකක් කරගත්තම හරිම සන්තෝෂයි. මේවා ගායිස් ඉතින් කියෝ ගහන්න පුළුවන් ගේම්ස් නෙවෙයි. මට පේන්නේ නැහැ නේ කවුරුවත් අන්න ඉන්න එක්කනේ. දැන් ගායිස් ඉතින් මං ඉන්නේ කීවෙනියක්ද? තුන්වෙනියට කිල්ස් 3ක් අරන් ඉන්නේ. කිල්ස් ටිකක් ගන්න ඕනේ ඉතින් නැත්තම් මං ඉවරයි. මට තව ගන්නයක් හම්බුණා. කවුරු හරි ෂොට්ගන් එකකටත් ඇවිල්ලා තියෙනවා. හරි මම දැන් ෂොට්ගන් එකේ ඉන්නේ. මේවා ගායිස් ඉතින් කතා කර ගහන්න බෑ ඒකයි ප්‍රශ්නේ. හරි මේ හොඳ ෂොට්ගන් එකක් තිබ්බේ යාට මට තිබ්බේ හොඳ ෂොට්ගන් එකක් නෙවෙයි ඒක ප්‍රශ්නේ. නැතුව මට හිම ගහ ගන්න බැරුව නෙවෙයි. දැක්කනේ ගායිස් යාළුවාට තියෙන හොඳ ගන්. මට එච්චර හොඳ ගන්න යන්නේ නැහැ. මේකෙන් කිල් දෙකක් ගන්න ඕනි ඉතින්. එයා ගැහුවොත් මගේ ගන්න එකෙන් මම එයා මට වැඩිය හොඳට ගහනවා ඉතින් ඒකේ. බෑ ගායිස් කරන්න. ඒ ගන්න එක නම් තියන්න බෑ. කිසිම වැඩක් නැහැ. තියන්තම් කිල් එකක් ගත්තා. කවුරු හරි මට වෙඩි කිව්වා. හරි ස්නයිපර් කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මේකේ මම දැන් කිල් 7ක් කරන් තමයි ඉන්නේ.
යේ ගායිස් ඉතින් මම තව එකක් ගත්තා. මේ ගන්න නම් එච්චර අවුලක් නැහැ. හරි ස්නයිපර් කෙනෙක් තමයි මට තියෙන්නේ. මම දැන් කිල් 8ක් කරන් තමයි ඉන්නේ. බලමු. යෝ ගායිස් කොහමද? මං යා මරුවද කියලා නම් මට දැක්කේ නෑ. මට කොහොම හරි මට මම මරුණා කියලා නම් දැක්කා. මෙච්චර කියලා. ඔයාලා බලන්න ගායිස් මං කොච්චර තියුවද කියලා යාට. එයා ඒත් මරුන්නේ නෑ. මොන හොඳක්ද? ඇති අන්තන් කිල්ලයක් ගත්තා. හරි ගායිස් මං දන්ට කිල් අරන් තියනවා කීයක්ද මට තාමත් මේ ගන්නෙන් තමයි තියන්න වෙලා තියෙන්නේ. මෙලෝ යන්න යේ ස්නයිපර් හම්බුණා. හරි කවන්නේ. දැම්මම සැලෙන්න හොඳ නෑ. අපි යමු මුලින්ම මොකක් හරි උඩකට. හරි මං දැන් කිල් 11ක් කරන් ඉන්නවා. guys කරන්නේ. අනේ බෑග අයිස් කරන්න. බෑග අයිස් කරන්න මේක නම් මම පරදිනවා. මං තව එක කිල් එකක් කරගත්තා. ඔව් පොඩි ප්‍රශ්නයක් වුණා. අපි ඒක ගණන් ගන්නෑ. හරි මේ සන්ග්ලාස් දෙක දාන් ඉන්න එක්කනට තව එක කිල් එකක් ගන්න ඕනේ. ඒකට එයා දිනනවා. හරි ඉතින් මේක නම් මම බොහෝ දුරට පරදියේ. හරි ගායිස් ඉතින් මං ඉවරයි. මම මැච් එක පරාදයි. බලමු මට කොහොමද කරලා වැඩේ කරගන්න පුළුවන් නේද කියලා. හරි ඉතින් මම 7 වෙනි ස්ථානේ හරිම සන්තෝසයි.
හරි මං අඩු ගානේ 7 වෙනි මේ මොකද්ද ලෙවල් 4වත් ගිහිල්ලා නම් ප්‍රශ්නයක් නැහැ. ඊටත් වැඩිය නැත්තම් අහන්න දෙයක් නැහැ. ඇත්තට 1800 බලන්න 1790යි. හිතා ගන්න පුළුවන්ද? හරි ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු කුබුම් ගහන. එහෙනම් guys අදට මං ගිහින් එන්න. goodbye.